ගෙදරට වෙලා නිකන් ඉන්න ගමන් රුපියලක්වත් ආයෝජනය කරන්නේ නැත්නම් ඔයාගේ අතේ තියෙන ෆෝන් එක පාවිච්චි කරලා දවසකට පැයක් දෙකක් ඉතාමත් ලේසි වැඩ කරලා රුපියල් 1000ක් 2000ක් වගේ හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මේක account එක හදාගන්න තැනේ ඉඳන් මේකේ වැඩ කරන්නේ කොහොමද කියලා සහ මේකේ වැඩ කරලා උපයන සල්ලි වගේ බැංකුවට ගන්න කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ වගේම ඉස්සරහට ගොඩක් වැදගත් ඊමේල් ලෙසන් සහ එක එක ඇප් වල තියෙන පොඩි ඉවෙන්ට් වලට පාටිසිපේට් කරලා කිසිම මහන්සියක් නොවි සල්ලි උපය ගන්න පුළුවන් ක්‍රම ගැනත් ඉදිරි වීඩියෝ වලදී ඔයාලට අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. මුලින්ම ඔයාගේ web browser එකට ගිහින් Hive Micro කියලා මෙන්න මේ විදිහට type කරන්න. ඔයා mobile phone එකකින් මේක කරනවා නම් Play Store, App Store හරහා Hive Micro app එක download කරගන්න පුළුවන්. website එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට web එකේ interface එක බලා ගන්න පුළුවන්. මේකේ උඩින්ම මෙයාලා දාලා තියෙනවා ඕනම තැනක ඉඳන් ඕනම වෙලාවක ඕනම device එකකින් පොඩි වැඩ කරලා අමතර ආදායමක් උපය ගන්න කියලා. හරි. ඔයා දැන් මෙන්න මෙතන තියෙන start earning now කියන බටන් එක click කරගන්න. මෙතනදී අපිට අලුත් account එකක් හදාගන්න ඕන නිසා පහළ පොඩියට තියෙන sign up කියන බටන් එක දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහේ විස්තර ටිකක් අහන මෙතෙන්ට ඔයාගේ සම්පූර්ණ නම දෙන්න. මෙතෙන්ට දැන් ඔයා පාවිච්චි කරන email address එකක් දෙන්න ඕනේ. එතකොට මෙතන හොද strong password එකක් දෙන්න ඕනේ. මේ password එක මායිත් මෙතෙන්ට දෙන්න. දැන් මෙතන මේ country කියලා තියෙන දැන් ශ්‍රී ලංකා කියන එක select කරගන්න. මෙතන language එක අහනවා ඒකටත් English කියලාම තියෙන්න දෙන්න. ඒ වගේම මෙතනින් අහලා තියෙනවා ඔයා කොහොමද මේක ගැන දැනගත්තේ කියලා. ඒක YouTube කියන එක select කරගන්න. ඊට පස්සේ පහලින් අහලා තියෙනවා මෙයාලගේ terms වලට ඔයා එකගද කියලා සහ ඔයා අවුරුදු 18 වඩා වැඩිද කියලා. දැන් මේ දෙකටම ටික් එක දාගෙන I am not a robot කියන එකට ටික් එක දාගෙන submit කියන බටන් එක දෙන්න. ඊළඟට ආයෙත් මෙයාලගේ terms condition එක ගැන පොඩි විස්තරයක් දීලා තියෙනවා. ඒකටත් I agree කියන එක දෙන්න. දැන් මෙතෙන්ට ඔයාගේ අස්සන ඉල්ලනවා. ඒකටත් මෙන්න මේ විදිහට අස්සනක් වගේ එකක් දීලා update කියන එක දෙන්න. මෙතෙන්ට අස්සන දෙද්දී නම් ඇත්තටම අස්සන දෙන්න ඕනේ නැහැ. ඔයාගේ නම මේ විදිහට ලියාගත්තම හරි. මෙතෙන්ට ආයෙමත් අපි කෙනෙක් විස්තරයක් ටිකක් අහලා තියෙනවා. language කියන එක නම් auto fill කරලා තියෙන්නේ. මෙතෙන්ට ඔයාගේ gender එක අහලා තියෙනවා. ඒකට ඔයා ගැහණු කෙනෙක් නම් female කියලා සහ පිරිමි කෙනෙක් නම් male කියලා select කරගන්න. ඒ වගේ මෙතන education එක යන එකටත් අපි මේ විදිහට degree එකක් තියෙනවා කියලා select කරගමු. ඊළඟට අපිට මේකේ කොච්චර වෙලාවක් වැඩ කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඒකටත් මේ විදිහට සතියකට පැය 40කට වඩා වැඩ කරන්න පුළුවන් කියලා select කරගමු. ඊළඟට අපේ වයස් කාණ්ඩය අහලා තියෙනවා. ඒකටත් මේ විදිහට select කරගන්න. දැන් අපේ race එක අහනවා. ඒකට Asian කියලා දෙන්න. මෙතන අපේ marital status එක අහනවා. ඒක මම මේ විදිහට single කියලා දෙනවා. හරි. ඒක select කරගෙන පහළ තියෙන update කියන එක දෙන්න. දැන් මේ විදිහට අපේ information update වුණා කියලා alert එකක් එනවා. හරි. දැන් මෙයාලා කියලා තියෙන අපේ email එකට verification mail එකක් යවලා තියෙනවලු. අපිට දැන් ඒක පාවිච්චි කරලා account එක verify කරගන්න පුළුවන්. ඔයත් මේ විදිහට මේකට දීපු email එකේ inbox එකට ගිහින් බලන්න. ඒකේ තියෙන මෙන්න මේ verify mail කියන එක දෙන්න. ඊට පස්සේ ආයෙමත් ඔයාව site එකට load වෙනවා. එතනින් ඔයාට account එක හදන එකේ වැඩේ ඉවරයි. අපි දැන් බලමු මේකේ task එකක් කරගන්නේ කොහොමද කියලා. මෙතන filters කියලා section එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට job එකේ type එක, difficulty එක, salary එක වගේ දේවල් filter කරගන්න පුළුවන්. difficulty එක යටතේ easy, medium, hard සහ very hard කියන options වලට වෙනස් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ තියෙන විදිහට all කියන එකක් දෙන්න පුළුවන්. හරි. මුලින්ම මේකේ ටාස්ක් එක කරගන්න කලින් මෙයාලා අපිව පොඩි ක්වොලිෆිකේෂන් ටෙස්ට් එකක් තියලා ටෙස්ට් කරලා බලනවා. හරි අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. හරි මේ ටාස්ක් එකේ අපිට කරන්න තියෙන මෙයාලා කොටු කරලා තියෙන ඉමේජ් එක නිවැරදි ලෝගෝ එකද කියලා සිලෙක්ට් කරගන්න එක. මේ වගේ ටාස්ක් තාම AI වලට කරන්න බෑ. ඒ නිසා තමයි අපිට පොඩි ප්‍රයිස් වලට මේවා කරන්න මෙයාලා දීලා තියෙන්නේ. හරි. අපි මේ විදිහට start test කියන එක දෙමු. මේ විදිහට job එකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. ඔයාලට මේ කියලා තියෙන දේවල් ඔයාලට තේරෙන්නේ නැත්නම් මේ text එක copy කරගෙන chatgpt.com එකට යන්න ගිහිල්ලා එතෙන්ට මේක paste කරලා explain this in සිංහල කියලා දෙන්න. එතකොට ඔයාලට මේකේ කියලා තියෙන මොකක්ද කියලා සිංහලෙන් බලා ගන්න පුළුවන්. හරි. මෙතෙන්ට ආවම site එකෙන් ඔයාලට තව images ටිකක් දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. අනෙක් පැත්තේ yes no කියලා බටන් දෙකක් සහ උඩම next කියලා නිල් පාට බටන් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී කරන්න තියෙන්නේ මෙයාලා කොටු කරලා තියෙන එක මේ logo එකද නැද්ද කියලා select කරගෙන next කියන බටන් එක දෙන්න විතරයි. ඒ වගේ images 48ක් තියෙනවා. එකෙන් අපි 44කට හරි උත්තරය දුන්නොත් තමයි අපි මේ test එක pass වෙන්නේ. මේක නම් හරිම ලේසි. next කරාට පස්සේ ඔයා දීපු ආන්සර් එක හරියද වැඩිද කියලා තුඩින් වටින ඔයාලට බලා ගන්න පුළුවන්. වීඩියෝ ගොඩක් දික් වෙන නිසා මම මේක ඉවර වෙනකල් කරන්නේ නැහැ. 7ක් 8ක් මම මේ විදිහට කරලා පෙන්නන්නම්. මේ විදිහට 48න් 44ක් කළොත් තමයි ඔයා ටෙස්ට් එක පාස් වෙන්නේ. ඒ නිසා හරියට මෙතන බලලා ඉවසිලි මේක කරගන්න ඕනේ. ඇත්තටම ඔයාලට බලා ගන්න පුළුවන් හරිම ලේසියෙන් මේ විදිහට කරගන්න පුළුවන් කියලා. එයා පැත්තෙනුත් අපිට උදව් කරගන්න පුළුවන් විදිහ ඉමේජස් ටිකක් මෙයා දීලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට මේ ටාස්ක් එක කම්ප්ලීට් කරගන්න තියෙන මේ විදිහට තමයි.
දැන් අපි බලමු මේක සල්ලි බැංකු ගිණුමට දාගන්නේ කොහොමද කියලා. හරි. ඔයාලට මේ විදිහට හෝම් ඉන්ටර්ෆේස් එකේ උඩින්ම payroll කියලා ඔප්ෂන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට අපිට මෙන්න මේ විදිහේ update your payment setting කියලා බටන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක ක්ලික් කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතන minimum withdraw එක විදිහට මෙයාලා $20ක් තමයි දාලා තියෙන්නේ. ඔයා මේකට PayPal එක add කරාම මේක $10කට අඩු වෙනවා. මෙතනදී ඔයාට PayPal සහ Bitcoin කියන option දෙකම තියෙනවා බලා ගන්න පුළුවන්. මුලින්ම අපි බලමු PayPal එකට මේ සල්ලි withdraw කරගන්නේ කොහොමද කියලා. මෙතන තියෙන PayPal එක select කරගෙන පහළ තියෙන නිල් පාට බටන් එක ක්ලික් කරගන්න. ඊළඟට ඔයාගේ PayPal login details ඉල්ලනවා. ඔයාට PayPal account එකක් නැත්නම් 2025ට ගැලපෙන විදිහට PayPal account එකක් හදන විදිය step by step අපි වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලලා ඔයාට account එකක් හදාගන්න පුළුවන්. හරි. මේ විදිහට login details දීලා login කියන බටන් එක click කරගන්න. දැන් ඔයාලට මෙන්න මේ විදිහට message එකක් එවි. minimum withdraw එක $10කට අඩු වුණා කියලා. මේ විදිහට මෙතන තියෙන Bitcoin option එක select කරගෙන මෙතන ඔයාගේ Bitcoin wallet address එක දීලා Binance එකට මේකේ සල්ලි withdraw කරගන්නත් ඔයාට පුළුවන්. ගොඩක් ලේසි තමයි මේකේ තියෙන්නේ. ඒ නිසා try කරලා බලන්න. ඔයාලට ඉංග්‍රීසි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ChatGPT use කරලා බලන්න. මම හිතනවා මේකෙන් සල්ලි හොයන්න මම අද කියලා දීපු ටික හොඳටම ප්‍රමාණවත් ඇති කියලා. වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවම වගේම මේකේ account එකක් හදලා මේකේ තියෙන ටාස්ක් හරියටම කරලා මේකේ නාදෑමක් උපයන්න කියලාත් මම ඔයාගෙන් ඉල්ලනවා. මේක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. අපි අනිවාර්යයෙන්ම reply කරනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් subscribe කරන්න අපේ channel එක. 2025 අවුරුද්දට ගැලපෙන විදිහට PayPal account එකක් හදලා ඒක limit වෙන්නේ නැතුව හරියට verify කරගන්නේ කොහොමද කියලා දැනගන්න. ඔන්නම් මෙන්න මේ වීඩියෝ එක බලන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.